රහයිද? අවුල නෑ නේද බං? හැබැයි මං හිතුවා මීට වැඩි රහ ඇති කියලා. මාත් මේ සෑහෙන කාලෙකින් කන්නේ. තාත්තා ගෙනත් දුන්නා එහෙ ඉන්නකොට. මගේ නම් මේ පළවෙනි පාර. ඔබ හින්දි සින්දු අහන්න ආසයිනේ? ඔව්. මම පොඩි කාලේ ඉඳන් ගානේ හින්දි සින්දුනේ බා. අම්මා තමයි බෝ කරේ. තේරෙනවද ඉතින්? නැත්තම් හින්දි භාෂාවේ අපේ භාෂාවේ කියලා මහලු වෙනසක් නෑ බා. දෙකම එකයි. ඈ? අනිත් එක බං අපිට හැමදේම ආවේ ඉන්දියාවෙන්නේ. ඈ? ඔය මහා සිංහලයක උවත් ඔය සිංහයා තම ඉන්දියා සිංහෙන්නේ බා. ඔබට ටිකක් වැඩි වෙලා නේද බං? වැඩි වෙලා මේ බියර් එක බීලා. වැඩි වෙලා නෙමෙයි බේබි. සතුටට ඇදිලා තියෙන්නේ සතුටට. හින්දි සින්දු විතර දාන්නේ? නෑ. දෙමළ, තෙලුගු, මලයාලම්. ඒ ඔක්කොම ආසයි. උඹට එහෙම විශේෂයක් නෑනේ. ඒ කියන්නේ සින්දුවක් අහලා නිකන් ෆ්‍රීඩම් එකේ ඔරිජිනල් බියර් එකක් ගහලා එහෙම ලයිෆ් එකේ එහෙම දේවල් නැද්ද? උඹත් එක්ක තමයි බං මෙහෙම හරි බියර් එකක් ගහන්නේ. ඇත්තද? මේ අපි අමර කැල දෙමුද? ඕනේ නෑ බං. ඈ? ඔබ කාලේ හෙට උදේට මැරෙන්න හදයි ගෑස් වැඩි වුණා කියලා. දැන් නිදිත් ඇත. අපි තාත්තට දාන්නේ හොඳට දෙමු බා. මොනවා තමයි ආසාවනේ. නේ. සුදු. ඔබ පොඩි කාලේ ඉඳලා හින්දි සින්දු ඇහුවට මම පොඩි කාලේ ඉඳලා ඇහුවේ අපේ තාත්තගේ සුද්ධ සිංහල බං. අපේ අම්මා රට ගිහිල්ලා මැරිලා එවන සල්ලි වලින් එක කරේ. එතන බීලා නැහැ නේද අපේ. බීලා නිකන් හිටියනම් කමක් නැහැ බං. ඌ මට දීපු වදවල තරම. ඒවා මට මතක් වෙනකොට මට කොච්චර කේන්තියක් ඇති වෙනවද කියලා මට කියන්න ගන්න වචන නැහැ බං. මට වැඩක් නැහැ. සුදු මට තාත්තව මතක් වෙන පාට පුදුම කේන්තියක් එන්නේ බං. ඔබ දන්නවද? මං ඒ කාලේ ප්‍රාර්ථනා කරේ ඌ බීලා කොයි හරි වැටිලා මැරියන් කියලා. එහෙම ප්‍රාර්ථනා කළාම මම පව් පුරවගෙන නැති සෑහෙන්න බං. අම්මා තාත්තා වගේ ඉන්නේ නැති වුණාම එහෙම හිතන එක සාධාරණයිද බං? මම දන්නේ නැහැ බං. මටත් පිස්සු බං. මං උඹෙන් අහනවා. උඹට ඉතින් අම්මගෙන් තාත්තගෙන් අඩුවක් නැහැ නේ තින්නේ. මේ වන්ද බං අක්කේ. මට පොඩි කාලේද අම්මා තාත්තා ළඟ හිටියත්
එහෙම ලොකු හැඟීමක් නෑ බා. මොකද මම ඒගොල්ලන්ට ආදරෙට හැංගින එක නෙමෙයි. දැන් අපි අතර බැඳීමක් නෑ බා. මම හිතන්නේ අපි මම පොඩි කාලේ ඉඳන් පිට හැදිච්ච ඉඳගෙන නැති. මට හිතෙන්නේ බං නංගි මල්ලි ඉන්නේ ඉඳලා මම නැති අඩුව ඒගොල්ලන්ට දැනන එකක් නැතුව ඇති කියලා. ඒත් මං ගෙදර ගිය දවසට මං ආසම කෑම 4 දෙනවා අම්ම කන්න. ඒ වෙලාවට පව් කියලාත් හිතෙනවා. ගෙදරින් එන ලෝභ හිතෙනවා. ඒත් බං මෙහි ආවම ගෙදර යන්න හිතෙන්නේ නෑ බං. ගෙදර යන්න හිතෙන්නේ නෑ. යාලට මම නැති අඩුවල පුර දැනෙන්නේ නැහැ. යාලා මට මගේ ඇරලි ඉවරයි. මගේ ඇරලි ඉවරයි. උඹට මං ඉන්නවනේ බා. එන්න නැහැ තාලේ. මම දන්නවා එන්නේ කොහමද ඉන්නවා කියලා. Baby, en අපි නටමුකෝ. නෑ බෑ බං. එන්නකෝ. නෑ බං මට නටන්න තේරෙන්නේ නෑ බං. එන්න අපි නටමු. අද වගේ දවසක නේද කවදා නටන්නද? අද අපි හොඳට එන්ජොයි කරමු එන්න. නෑ බෑ බැරි වෙලා ඉන්නේ බං මට අමාරුයි. එන්න මේක නටන්න. නෑ. रात में तुझसे प्यार करूं पर कैसे हला इकरार करो तू न समझे मेरी बेकरारी बेचैनी किया मात किया